destination will be on the right. හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවද වීඩියෝ එකට? ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද අපි මාතලේ ගියපු ට්‍රැවල් වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් දිගට මාත් එක්ක වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා බලන්න ඇති මේ කොහෙද කියලා අපි මුලින්ම යන්නේ. අපි ගමන මුලින්ම පටන් ගත්තේ මෙතනින්. ඒ කියන්නේ හැමෝම එකතු වෙලා අපි මුලින්ම ආවේ මොරගහකන්ද ඩෑම් එක බලන්න. ඔයාලා දන්නවද මොරගහකන්ද ජලාශයට ඔෆිෂියලි කියන්නේ කුලසිංහ ජලාශය කියලා. මේකේ වැඩ පටන් අරන් තියෙන්නේ 2007 ජනවාරි මාසේ. වැඩ ඉවර කරලා තියෙන්නේ 2018. මේකේ මුල්ම වතුර පාර රිලීස් කරලා තියෙනවයි කියලා කියන්නේ 2017 ජනවාරි මාසේ. මොරගහකන්ද ප්‍රොජෙක්ට් එක මහවැලි ව්‍යාපෘතියේ අන්තිම ප්‍රොජෙක්ට් එක විදිහට තමයි සැලකෙන්නේ. මේක හදලා තියෙන්නේ අඹන්ගඟ ඇලහැරින් හරස් කරලා. දිත්තා සුලිකුණාටුව හින්දා මේකේ පල්ලෙහා ගොඩක් විනාශ වෙලා තියෙන්නේ. හැමතැනම ගල් ගැලවිලා මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙන අපිට පේන පල්ලෙහා පැත්තට යනකොට. අපි මග යන ගමන් මුලින්ම කූල් දොඩම් බොන්න නතර කරා. මෙතන පාරයිනේ තිබිලා. එතන හරිම පිරිසිදුයි. ලේඩිස්ලා දෙන්නෙක් මට මතක විදිහට හිටියේ එතන. ඒගොල්ලෝ හරිම පිරිසිදුවට ඒක අපිට හදලා දුන්නා. හොඳට රසට තිබුණා. ඔන්න අපි දැන් තමයි අපි රෑ නවතින තැනට යන්නේ. අපි මේ ආවේ මාතලේ පලාපත්තලට. මෙතන මම ඔයාලට තැන පෙන්නන්නම්. ඒ වගේම මෙතන විස්තර කියන්නම්. අපිත් එක ගිහින් බලමු එතෙන්ට කොහොමද යන්නේ කියලා. මේ යන පාර නම් ඇත්තටම හරිම පොඩි. ටිකක් අමාරුයි යන්න. ඔන්න අපි එතනට ආවා. මෙතන නම තමයි පැරඩයිස් ෆොරස් ගාඩන්. මේක තියෙන මාතලේ පලාපත්තල. මේ තියෙන්නේ අපි ගත්ත රූම් එක. රූම්ස් හරිම ක්ලීන් හොඳට තියෙනවා. බාත්රූම් එකත් හොඳට ක්ලීන් වැඩ තියෙනවා. මෙතන විස්තර කියනවා නම් මෙතන ෆුල් බෝඩ් එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 10000. ඒ වගේම මෙතන රූම්ස් 6ක් තියෙනවා. මෙතන රූම්ස් 6න් රූම්ස් 2ක කින් සයිස් බෙඩ්ස් තියෙනවා. ඒකේ හරිම පහසුවෙන් 3 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඒ වගේම පූල් එකක් තියෙනවා. පූල් එකත් හරිම පිරිසිදුවට තියෙනවා. ටඩා! මේ තමයි අපේ මෝර්නින් වීව් එක. හරිම ලස්සනයි. අර ඈතින් කඳු හැම පේනකොට හරිම මාරම වීව් එකක් ඒක. හරිම ලස්සනයි මෙතන. ඔන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙලා තියෙන්නේ. අපිට මුලින්ම ටී එකක් හම්බුණා. ටී එකෙන් පස්සේ අපිට මේ බ්‍රෙක්ෆාස්ට් එක ටේබල් එකට සර්ව් කරලා තියෙන්නේ. මෙතන කෑම ගැන කියනවා නම් විශේෂයෙන්ම අර අපි නිකන් ගෙදර කනවා වගේ හරිම සරල ඒ වගේම හරිම රසට තියෙන කෑම වේලක් තමයි තියෙන්නේ. මෙතන අපිට කැමති දෙයක් ඕනනම් කියලා හදාගන්න පුළුවන්. කෑමත් හරිම පිරිසිදුයි, ඒ වගේම රසයි. අපිට තිබ්බ බ්‍රෙක්ෆාස්ට් එකට බත්, පරිප්පු, චිකන්, කොච්චි සම්බෝල, ඒ වගේම බිත්තර, ඒ වගේම පාන්, ඉන්දියාප්ප, ඒ වගේම පාන් එක කන්න අපිට තව ජෑම් උයි බටරුයි තිබුණා. ඒ වගේම ෆෘට් ජූස් එකක් තිබුණා. ඒ ඔක්කොම හරිම රසට තිබුණ කෑම ටික. අන්න බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මම පොඩක් එළියට ආවා. මෙතන මම චුට්ටක් වලට එළිය පෙන්නන්නම්. මෙතන එහෙම ලොකු ස්පේස් එකක් නැහැ. හැබැයි පොඩි ස්පේස් එකක් වුණත් හරිම ක්ලීන්වට මේන්ටේන් කරනවා මෙතන. මේ තියෙන එළිය මෙතන වාහන කීපයක් නවත්තන්න පුළුවන් ෆැසිලිටි එකක් තියෙනවා. මේ විදිහට තමයි එළියෙන් අපිට ඇතුළට යන්න තියෙන්නේ. මෙතන අර ආච් එකක් තියෙනවා. එතන නිකන් අර පරණ ගරා වැටිච්ච බිත්තියක් වගේ එකක්. ඒක හරිම ලස්සනට හදලා තියෙනවා. මෙතනින් ඇතුළට ගියාම තමයි මේ
හොටෙල් එක තියෙන්නේ. මේ වගේ බජට් හොටෙල්ස් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඔයාලට සර්ච් කරොත් හොයාගන්න පුළුවන්. අනික රිවිව්ස් වලින් හොයාගන්න පුළුවන්. එතන අපිට දැනගෙන අයිඩියා එකක් ගන්න පුළුවන්. එතන හොඳයිද නැද්ද, ෆැසිලිටිස් කොහොමද කියන එක. ඉතින් මේකත් ඒ වගේ තැනක්. මෙතන විශේෂම දේ තමයි පිරිසිදුකම. පොඩි තැනක් වුණත් හරිම පිරිසිදුවට මේන්ටේන් කරගෙන යනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඔයාලා මාතලේ පැත්තේ යනවා නම් මෙතන බුක් කරලා ඔයාලට යන්න පුළුවන්. ඔයාලට Google search කරලා මේකේ contact details ගන්න පුළුවන්. ඉතින් අපි එතනින් පිටත් වෙලා ගෙදර යන ගමන් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.